සුබ දවසක් ඔයාලා හැමදෙනෙක්ටම. ඉතින් අද ලෙසන් එකෙන් අපි කතා කරන්න යන්නේ CSS වල තියෙන text properties ගැන. එහෙම නැත්නම් CSS text formatting ගැන. ඉතින් මීට කලිනුත් මම text formatting properties කීපයක් ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. නමුත් අද ලෙසන් එකෙන් අපි මේ text properties ඔක්කොම සාකච්ඡා කරලා ඉවර කරනවා. ඉතින් අද මම පාවිච්චි කරන text editor එක තමයි VS Code එක. ඉතින් VS Code එක ඔයාලට නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ search කරලා VS Code එක download කරගන්න. ඉතින් VS Code එක අපි මීට කලින් පාවිච්චි කරේ Notepad++ කියන එක. ඉතින් අද ලෙසන් එකේ ඉඳන් අපි VS Code වලට යනවා. ඉතින් ඔයාලටත් ගැටලුවක් නැහැ. Notepad++ වලම කෝඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් VS Code වල කෝඩ් කරන්නත් පුළුවන්. right. මට මේකෙදී අවශ්‍ය වෙනවා index.html ෆයිල් එකක්, ඒ වගේම style.css ෆයිල් එකක්. මම මෙතනදී මෙන්න මේ link කියන ස්ටේට්මන්ට් එක හරහා මේ දෙක කනෙක්ට් කරගෙන තියෙනවා. ඔයාලා දැනටමත් ඒ ටික දන්නවා. හරි. මෙතනදී මම මුලින්ම මෙතන බොඩි සෙක්ෂන් එක ඇතුළට ඇවිල්ලා මම ඇඩ් කරගන්නවා h1 එකක්. මේ h1 එකේදී මම දානවා CSS text formatting මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේ පැත්ත රීෆ්‍රෙෂ් කරලා පෙන්නන්නම්. එතකොට මේ h1 එක ඇඩ් වෙනවා. ඊට පස්සේ ඊට යටින් මම දානවා h2 එකක්. මේකට මම ඇඩ් කරනවා පොඩි ටෙක්ස්ට් එකක්. මේ විදිහට h2 එකකුත් මම ඇඩ් කරගත්තා. ඊට පස්සේ යටට ඇවිල්ලා මම පැරග්‍රාෆ් එකක් ඇඩ් කරගන්නවා. මේ විදිහට මෙතන මේ VS Code එකේදී තියෙන වාසියක් තමයි අපිට sample text එකක් ගන්න පුළුවන් මේ විදිහට lorem කියලා ටයිප් කරලා. ඊට පස්සේ අපිට අවශ්‍ය අකුරු ගාන දෙන්න පුළුවන්. මම 50ක් කියලා දෙනවා. ඊට පස්සේ මේ විදිහේ දිග ඡේදයක් ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේක රිෆ්‍රෙෂ් කරලා බලමු. මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම මට තවත් ඡේදයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම මේකටත් lorem 50ක් ඇඩ් කරගන්නවා. හරි. අපි ඡේද දෙකක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම මේ පළවෙනි ඡේදෙට ක්ලාස් එකක් දෙනවා. දැන් ඔයාලා ක්ලාස් සහ ID ගැන දන්නවා. මම දෙනවා para1 කියලා. ඒ වගේම දෙවෙනි එකටත් මම ක්ලාස් එකක් දෙනවා para1 කියලා. හරි. ඊට පස්සේ අපි යමු text properties ගැන කතා කරන්න. ඊට පස්සේ මම මාරු වෙනවා අපේ style.css ෆයිල් එකට. මම මුලින්ම කරන්නේ මෙන්න මේ heading එක. මෙන්න මේ heading එකට අපි add කරමු style ටිකක්. ඒකට මම මෙතන heading එකටත් දානවා class එකක්. අපි දාමු title කියලා. right. ඊට පස්සේ h2 එකටත් මම add කරගන්නම් class එකක්. මේකට අපි දාමු subtitle. හරි. ඊට පස්සේ මම මෙතනදී dot එක තියලා title එක select කරගන්නවා. මොකද ඒක class එකක් නිසා. ඊට පස්සේ වරහන් දෙක open කරනවා. පළවෙනි text property එක විදිහට අපි කතා කරමු text align කියන property එක. මේකෙදි default value එක විදිහට එන්නේ left කියන එක වමට align වෙලා තමයි තියෙන්නේ. ඒකින්ද මේක refresh කරාට කිසි දෙයක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේකට add කරන්න center කියන value එක. ඊට පස්සේ මේක center වෙනවා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් right කියන value එක add කරන්න. එතකොට මේක right වෙනවා බලා ගන්න පුළුවන්. මෙතනදී මම ලස්සන වෙන්න ඕන නිසා center කියන value එක තියන්න. හරි. ඊළඟ property එක විදිහට අපි කතා කරමු text decoration කියන property එක. ඉතින් මේ text decoration එකේදී අපිට පුළුවන් මේ විදිහට text decoration කියන එක select කරගන්න. ඊට පස්සේ අපි මුලින්ම දෙන්න ඕනේ මේක ඇත්තටම කියනවා නම් short hand property එකක්. මේකෙදි අපිට values කීපයක් දෙන්න පුළුවන්. එකක් තමයි මේකේ values දෙන්න පිළිවෙලක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට add වෙන්න ඕනේ line එක. ඒ කියන්නේ මේ text decoration එක යන්න ඕනේ line එක අපිට දෙන්න පුළුවන්. ඒක අපිට select කරගන්න පුළුවන්. none කියලාත් ඕන නම් select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් style කීපයක් තියෙනවා. අපි දෙමු underline කියලා. ඒ කියන්නේ යටින් ඉරක් අඳින්න කියලා. ඊට පස්සේ අපිට add කරලා දෙන්න පුළුවන් line එකේ style එක. මේක dotted ද එහෙම නැත්නම් dash ද ඔන්න ඔය විදිහට select කරගන්න පුළුවන්. මම දෙනවා dotted කියලා. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් color එක. මම දෙන්නම් lime green. මේ විදිහට. දැන් අපි මේක refresh කරලා බලමු. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් dotted line එකක් ඉඳලා තියෙනවා මෙන්න මේ විදිහට. dot වලින් තමයි මේ line එක ඇඳලා තියෙන්නේ. right. අපි මේකම කට් කරගමු.
මම මේක කට් කරගෙන අපි ඇඩ් කරගත්ත සබ්ටයිටල් එකට මේක ඇඩ් කරගමු. right දැන් බලමු අපි මේක මෙන්න මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. අපිට පුළුවන් මෙතන dotted කියන එක solid line එකක් විදිහට දෙන්න. එතකොට මේක solid line එකක් විදිහට underline වෙනවා. බලන්න බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. එතකොට මේ තමයි shorthand property එක text decoration වල. මම මේක දැනට අයින් කරගන්නම්. අපිට පුළුවන් properties එකින් එක උනත් මෙතන පාවිච්චි කරන්න. මම මුලින්ම text decoration line එක select කරගන්නවා මේ විදිහට. text decoration අපිට පුළුවන් පාවිච්චි කරන්න මෙන්න මේ line කියන එක. right. අපි පාවිච්චි කරමු underline. ඊට පස්සේ අපිට පුළුවන් text decoration style එක select කරගන්න. මෙන්න මේ විදිහට. අපි text decoration style එක solid තියාගමු. එහෙම නැත්නම් අපි wavy පාවිච්චි කරමු. ඊට පස්සේ අපිට පුළුවන් text decoration color එක select කරගන්න මේ විදිහට. අපි දෙමු lime green. දැන් බලමු අපි output එක මොන වගේද කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් wavy line එකක් තමයි මෙතන ඇඳිලා තියෙන්නේ. right. අපිට පුළුවන් ඕනම් මෙතන dashed කියන එක පාවිච්චි කරන්න. එතකොට මේක dash line එකක් විදිහට add වෙනවා. ඊළඟට solid එක අපි පාවිච්චි කරා. solid එක අපි තියමු ඒක ලස්සන නිසා. ඊට පස්සේ අපිට මෙතන text decoration line එක වෙනස් කරගන්න පුළුවන් overline වලට. overline කියන්නේ මේක ඉහළින් තමයි ඉර ඇඳෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් line through කියන එක පාවිච්චි කරන්න. line through කියන එක පාවිච්චි කරොත් මේක text එක හරහාට තමයි මේ විදිහට ඉර ඇඳෙන්නේ. හරි. අපි ලස්සන වෙන්න ඕන නිසා මෙතන underline add කරගමු. ඔය විදිහට add කරගන්න පුළුවන්. තව එක property එකක් තියෙනවා text decoration thickness කියන එක. අපි ඒකත් පාවිච්චි කරලා බලමු. මෙතනදී අපිට pixel වලින් value එකක් දෙන්න පුළුවන්. අපි දෙමු 5 pixel කියලා. එතකොට මේකේ thickness එක වැඩි වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට මේකේ අගය වැඩි කරන්න මේකේ thickness එක වැඩි වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ. අපි ලස්සන වෙන්න ඕන නිසා 3 pixel තියමු. right ඔය විදිහට thickness එකක් අපිට දෙන්න පුළුවන්. ඉතින් මේ අපි දුන්නේ values එකින් එක. ඒ වගේම අපි කලින් කතා කරා වගේ shorthand property එකෙත් මේ values ටික දෙන්න පුළුවන්. හැබැයි ඔයා shorthand property එකේ මේ values දෙනවා නම් පිළිවෙලක් තියෙනවා. මම මේ කලින් කතා කරපු පිළිවෙලට තමයි දෙන්න ඕනේ. right. ඊළඟ text property එක ගැන අපි කතා කරන්න යමු. ඒකෙදි අපි පාවිච්චි කරමු මෙන්න මේ පළවෙනි paragraph එකට. ඒකට දැම්ම class එක මොකක්ද කියලා අපි බලාගමු. para1 කියන එක අපි දැම්මේ. අපි මෙතන dot එකත් එක්ක para1 කියන එක පාවිච්චි කරමු. right මේ විදිහට අපි ඕනම් මේකට add කරගමු text align කියන property එකකින් justify කියන එක මේ විදිහට. එතකොට මේක justify වෙනවා. right. ඊළඟට අපි බලමු text indent කියන property එක. text indent. මේකෙදි අපිට දෙන්න පුළුවන් first line indent එක විතරයි. indent එක කියන්නේ යම් අනුඡේදනයක් add කරන්න පුළුවන් මේ පළවෙනි line එකත් ඊළඟ line ටිකත් අතර. අපිට පුළුවන් pixel වලින් value එකක් දෙන්න. අපි දෙමු 10 pixel කියලා. එතකොට බලන්න මේකේ first line එක එළියට යනවා. ඊළඟ එකෙත් ගියා මම හිතන්නේ මෙතන අපි මෙතන classes දෙක වෙනස් කරමු. මේක para2 කරමු. හරි. දැන් හරි. එතකොට මෙතන pixel 10ක් indent උනා මොන පැත්තටද? දකුණු පැත්තට. අපිට පුළුවන් මේක වැඩි කරන්න. අපි 20 pixel තියමු. එතකොට 20 pixel මේක එළියට යනවා. අපි මෙතන ටිකක් වැඩි එකක් දීලා බලමු 50 වගේ. එතකොට first line indent එක මෙන්න මේ විදිහට දකුණු පැත්තට තල්ලු වෙනවා. ඔක තමයි text indent කියන property එකේ තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් text transform කියන එක පාවිච්චි කරන්න. අපි text transform එක පාවිච්චි කරමු මෙන්න මේ title එකට. text transform අපිට පුළුවන් මේක upper case දෙන්න. upper case දුන්නාම වෙන්නේ මේ ඔක්කොම අකුරු upper case වලට transform වෙන එක. එහෙම නැත්නම් අපිට පුළුවන් lower case දෙන්න. lower case දුන්නොත් වෙන්නේ මේකේ අකුරු ඔක්කොම lower case වලට transform වෙන එක. එහෙම නැත්නම් තව එකක් තියෙනවා capitalize කියලා. මේ capitalize එකේදී වෙන්නේ මෙන්න මේ හැම අකුරම මෙතන C අකුර ඒ වගේම T අකුර මේ F අකුර මෙන්න මේ වචනයක් පටන් ගන්න හැම අකුරක්ම capitalize වෙන එක. අපි මේක තියමු upper case වලට. එතකොට මෙන්න මේ වගේ තමයි පේන්නේ. right. ඕක තමයි text transform property එකේදී වෙන්නේ.
ඊළඟට තව ලස්සන ප්‍රොපර්ටි එකක් තියෙනවා text shadow කියලා. අපි ඒකත් මෙන්න මේ ටයිටල් එකටම පාවිච්චි කරමු. මට පුළුවන් මෙතනදී text shadow කියන එක මෙතන ඇඩ් කරගන්න. මේකෙදි values තුනක් අපි දෙන්න ඕනේ. පිළිවෙලක් තියෙනවා. පළවෙනි එක තමයි කොච්චරක් මේක දකුණු පැත්තට move වෙන්න ඕනේද කියලා. ඒ කියන්නේ දකුණු පැත්තට කොච්චරක් මේක තල්ලු වෙන්න ඕනේද කියලා. අපි දෙමු 3 pixel වගේ. ඒ වගේම ඊළඟ ප්‍රොපර්ටි එක විදිහට කොච්චරක් යටට තල්ලු වෙන්න ඕනේද කියන එක. අපි දෙමු 5 pixel වගේ. 5 pixel. දැන් බලන්න මේකෙදි මෙන්න මේ විදිහට 3 pixel දකුණටත් 5 pixel පහළටත් තල්ලු වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟ ප්‍රොපර්ටි එක විදිහට අපිට දෙන්න පුළුවන් කොච්චරක් මේක blur වෙන්න ඕනේද කියලා. අපි blur ප්‍රොපර්ටි එක දෙමු 3 pixel විතර. ඔන්න blur වෙලා තියෙනවා 3 pixel. ඒක මදි නිසා අපි ටිකක් වැඩි කරමු 5 pixel වලට. හරි. ඔන්න 5 pixel වලට මේක blur වෙලා තියෙනවා. අපි යටට තල්ලු වෙන ප්‍රොපර්ටි එක පොඩ්ඩක් අඩු කරමු 4 pixel වලට. හරි. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ value එක විදිහට මේකේ color එක දෙන්න. අපි දුන්නොත් red කියලා මේක red වලින් තමයි blur වෙලා පේන්නේ. shadow එක add වෙන්නේ red වලින්. අපි දුන්නොත් yellow කියලා මේක yellow වලින් තමයි text එකේ shadow එක පේන්නේ. ඉතින් මේක ලස්සන වෙන්න ඕන නිසා අපි දෙමු grey color එක. grey color එක ටිකක් ලස්සන නිසා මෙන්න මේ විදිහට. ඕක තමයි text shadow කියන property එක. ඊට පස්සේ තවත් properties දෙකක් තියෙනවා. ඒක add කරමු අපි මෙන්න මේ para 2 එකට. මම ඒක copy කරගෙන මෙතෙන්ට ගිහින් paste කරගන්නවා. එකක් තමයි letter spacing කියන property එක. අපිට පුළුවන් add කරන්න letter spacing. මේකටත් ඉතින් value එකක් දෙන්න පුළුවන්. අපි letter spacing value එක 2 pixel දීලා බලමු. එතකොට letter spacing එක මෙන්න මේ විදිහට වැඩි වෙනවා. ඊට පස්සේ තව property එකක් තියෙනවා word spacing. වචන අතර පරතරය. මේක දුන්නොත් 5 pixel කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වචන අතර පරතරය මෙන්න මේ විදිහට 5 pixel වැඩි වෙලා තියෙනවා. ඕක තමයි letter spacing සහ word spacing කියන එකේදී වෙන්නේ. ඊළඟට තව එකක් තියෙනවා line height කියන එක. අපි line height එකත් මේ paragraph එකටම පාවිච්චි කරමු. line height අපි දෙමු 3 pixel. ඔන්න line height එක අඩු වෙලා තියෙනවා 3 pixel වලට. අපි මෙතන 23 pixel දීලා බලමු. ඔන්න line height එක 23 pixel වලට වැඩි වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. right. ඕක තමයි line height කියන property එකේදී වෙන්නේ. අපි මෙන්න මේ letter spacing සහ word spacing එක මෙන්න මේ අපේ title එකට add කරලා බලමු. ටිකක් ලස්සන වෙයි. letter spacing 3 pixel right මේ විදිහට. ඊට පස්සේ අපි add කරමු word spacing. word spacing එක නම් ලොකුවට අවශ්‍ය වෙන්නේ අපි 2 pixel විතර දෙමු. සමාන මෙතන add වෙලා තියෙන word wrap කියන එක. word spacing එක තමයි add කරන්න ඕනේ 2 pixel. එතකොට මෙන්න මේ විදිහට චූට්ටක් ඈත් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔය විදිහට මේ විදිහ ලස්සන ටෙක්ස්ට් එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ කියන ප්‍රොපර්ටිස් වලින්. ඉතින් අද දවසේ අපි කතා කරපු දේවල් පොඩි සමරි එකක් වගේ අරගෙන බලමු. අපි කතා කරා ටෙක්ස්ට් ප්‍රොපර්ටිස් ගැන. ටෙක්ස්ට් align, ටෙක්ස්ට් transform, letter spacing, word spacing. ඒ වගේම ලස්සන ප්‍රොපර්ටි එකක් ගැන කතා කරා ටෙක්ස්ට් shadow. ඒ වගේම ටෙක්ස්ට් decoration කියන එක ගැන කතා කරා. ඒ වගේම ටෙක්ස්ට් indent කියන එක ගැන කතා කරා. line height එක ගැන කතා කරා. ඉතින් ඊළඟ ලෙසන් එකකින් අපි සාකච්ඡා කරන්න යන්නේ CSS වල තියෙන background properties ගැන. අපි එහෙනම් ඊළඟ ලෙසන් එකකින් ඉක්මනටම හම්බෙමු.